හැලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා ආශාස් ඩයරි YouTube channel එකට. ඔන්න ගොඩාක් කාලයකට පස්සේ තමයි ලොග් එකක් අරගෙන ආවේ. මොකද මාසයක් විතර එක්සෑම් තිබුණා. ඊට පස්සේ අවුරුද්දත් එක්කම වැකේෂන් හම්බුණා. ඉතින් මේ දේවල් ඔක්කොමත් එක්ක ලොග් එකක් එඩිට් කරගන්න බැරි වුණා. ඉතින් අද තමයි ඔන්න කැම්පස් පටන් ගන්නෙ. ඉතින් උදේ තමයි මම ඔන්න බෝඩිමට යන්න දැස්ති වුණේ. ඉතින් හැම තැනම ලොකු බෑග් දාගත්ත ළමයි පිරිලා. මොකද ගෙවල් වල අවුරුදු නිවාඩු ඉවරලා හැමෝම මේ දවස් දෙකේ තමයි කැම්පස් එකට ආයේ එන්නේ. 8 වගේ වෙනකොට ඔන්න මම බෝඩිමට ආවා. ඉතින් හැඩි වෙලා තියෙන්නේ. මොකද වැකේෂන් එකකට ගෙදර යනවා කියන්නේ අස්කර කර ඉන්නේ නැහැ. බඩු ටික අරගෙන ටක් ගාලා ගෙදර යන්න බලන්නේ. මේ තියෙන ඔන්න එක්සෑම් කැලෙන්ඩර් එක අඩුම අන්තිම දිනේවත් කැපුවේ නැහැ. එක්සෑම් එක තිබ්බ බඩු ටික ගත්තා ගෙදර ගියා. ඉතින් කාමරේ අස් කරගන්නත් ඕනේ. අද හවසට මට ලෙක්චර්ස් උත් තියෙනවා. ඉතින් මුලින්ම අම්මා මට හදලා දුන්න කෑම ටිකත් කාලා මම රෙදි ටික අස් කරගත්තා. ඉතින් රූම් එකත් ලාවට අස් කරගත්තා. අපව ඇවිල්ලා තමයි හොඳට අස් කරගන්න ඕනේ. ඉතින් හවස ලෙක්චර්ස් තියෙන නිසා මම දැන් කැම්පස් එකට යන්න තමයි හදන්නේ. ඉතින් මේ පටන් ගන්නේ අන්තිම සෙමෙස්ටර් එකේ පළවෙනි දවස. කාලය කොච්චර ඉක්මනට ගිහින්ද කියලා හිතනවා. කැම්පස් ජීවිතේත් ඉවර වෙන්න ළඟයි. හයි වෙනස් කවුද මම වෙනම කොහොමද දරා ගන්න පුළුවන් මම කොණ්ඩේ කැපුවා. අපිට ලෙක්චර්ස් දෙකක් තිබුණා. දැන් තමයි ඉවර වුණේ. ඒ වගේ වීඩියෝ ගන්න උනේත් නෑ අමතක වුණා. ඔන්න මෙයාව හම්බුනේ දැන් තමයි. අපි යමු කන්න. මාර සෙනග ළමයි ඒකෙන් කන්නේ.
මම ඔයත් අඩියලු සිරාවට අවුරුදු සරුයි අවුරුද්දම බඩේ මම කෙලිම සී මොණ්ඩේ දැන් කරවෙන මොඩ්ඩේ let's go අපි යම් තව කැන්ටින් එකකට එතන කොහමද බලන්න ස්ටෝරිම නැත්තම් කමු නැත්තම් යන්නනේ ෆයිනලි බත් එකක් ගත්ත පොලිමේ හැරි ඉඳලා. ඉතින් ඒකත් කාලා ඊළඟට ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට යන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ පළවෙනි දවස ගත වුණේ. ඔයාලට කියන්නානේ මම අනිවාර්යයෙන්ම සෙනසුරාදාට ලොග් එකක් ගේන්න try කරනවා. ඒ වගේම අනිත් දවස්වල සතියේට මිනි ලොග්ස් 4ක් හෝ 5ක් ෂෝට්ස් විදියට දාන්න හිතාගෙන ඉන්නවා. එහෙනම් ඊළඟ සතියේ ලොග් එකෙන් හම්බ වෙනකන් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. බයි බයි.